අර අලදෙනිය ඇතුළේ පන්සලක් තියෙනවද? ගලක් උඩ පන්සලක් තියෙනව නේද? මොකක්ද පන්සල? අර මේ කවුද මේ? නෙල්ලිගල හාමුදුරුවෝද? නෙල්ලිගල ඔව් හාමුදුරුවෝ. අර මිස මේ තව මේ පොඩි ස්කූල් ස්ටේෂන් එකත් එක්ක මේ ඇතුල් පාර. ඔව් අලදෙනිය ඔව් සර්. ඔව්. ඒක හරිය ලස්සනයි නේ. ඔව් මමත් එකපාරක් ගියා. නෙල්ලිගල තමයි. ඔව් සර්. ඕක සර් මේ පැත්තෙමුත් එන්න පුළුවන්. පේරදින පැත්තෙමුත් එන්න පුළුවන්. රණබිම පැත්තේ. ඔව් එහෙමත් එන්න පුළුවන්. නෙල්ලිගල. ඔව්. මේ ළඟදී මම මේකට ඇල්ල ගියපු වෙලාවක මේ ඇල්ලේ තියෙනවා සර් අලුතෙන් මේ ඔය වගේ පන්සලක් හදලා. ඔව් ඔව්. ඒක මොකද කියන්නේ? ඒකත් මහම වුණා. කුඹල්ලලු පන්සල. නෙල්ලිගල හරිය ලස්සනයි. ඔව්. නෙල්ලිගල සමාන චිරීපාදයට මේ කරලා සමාන බුද්ධ ප්‍රතිමාවක් හදලා හලියෙක් මේ එහෙම ඒක ලස්සනයි නේද සර්? අර ඒක හරියට මේ ශ්‍රී පාදේ ලයින් කරලා හදලා තියෙනවා කියන්නේ. ගල උඩනේ. ඔව් ඔව්. දැන් ඔය ඒ හාමුදුරුවෝ මේ සදන් තිස්සමහාරාමේ ඔය සදන් එක්ස්ප්‍රස් වේ එකට යන පාරේ ලොකු පන්සලක් අය කරනවා. ලොකුවට තියෙනවා මේ සිද්ධාර්ථ කුමාරයා මෙහෙම ඇඟිල්ල දික් කරගෙන ඉන්න ලොකු පිළිමයක් හදලා. තව මේ තියෙන බලංගොඩ පැත්තේ. බලංගොඩක් තියෙනවා නේද? බලංගොඩ පැත්තේ තියෙනවා. කූරගල. කූරගලත් මේකක් හදලා තියෙනවා. හොඳයි මිනිස්සුන් බලන්න යන තැන් ටිකක් හදලා. ඔව්. කූරගලේ බලංගොඩ පැත්තේ. ඔව්. දැන් සර් අරහේ කුඹල්ලු පන්සලට බස් පිටින් එන්නේ. ඔව්. ඒකට බස් පිටින් එනවා. ඒක සඳහිරු සයිඩ් සර්. පුදුම බස් තෝගයක් නෙන්නේ. අම්මෝ. පුදුම බස් තෝගයක් එන්නේ. මිනිස්සු ගාල්ල මාතලේ ට්‍රිප් වෙනා ඒකට. පාර ටිකක් පටු ඒක තමයි ප්‍රශ්නේ නේද? අපේ ඔව් සර්. ඒ ගැන කතා කරලා. ඔය නෙල්ලිගලට යන පාර ටිකක් පටුයි සර්. නෙල්ලිගල ටිකක් ලොකුවට හැදුවනේ මේ මෛත්‍රීපාල. ඔය ඉස්කෝල ළමයි වලවල් තියෙනවා. ඔය හදලා කාපට් කරලා තියෙන පාර. ඔය මේ කොහොමයි මේ කුරුණෑගල මේ පැත්තෙන් යන පාරද කොහෙද ඩැමේජ් සර්? එක පැත්තකින් පාර ඩැමේජ්. ඔය ඉස්කෝලේ ළමයි පොඩි වලවල් පොඩ්ඩක් තියෙනවා නේ. ඔය ඉස්කෝලේ ළමයි අයන් කියලා කෙනෙක් ඉන්නවා මුස්ලිම් එක්කෙනෙක්. එයා මට මෙන්න එහෙම මගේ නම නෙම්මිතනේ. එයා මට ෂෝට් එකට කියන නෙල්ලිගල කියලා. එයා ඒගොල්ලෝ දන්නවා එනවා. නෙල්ලිගල. මං කිව්වා මම පන්සලක් නෙවෙයිනේ කියලා. මං කිව්වා මගේ නම කියන්න කියලා. නෝමල් විදියට. ඒ පොලිස්නේ. ඒකනේ. ඔරා පොලිස් වගේනේ. අන්ඩර්කවර්. නෝමල් වීකල් එකක් වගේ හැබැයි පොලිස්. පොලිස් නෝමල් එකක්. මේ හරි ඔක්කොම ලෝකල් කන්ට්‍රැක්ටර්ස් තමයි හැදුවේ. එහෙම සර්. ඔව්. ඒක මේ ලංකාවේ කට්ටිය කරලා ලංකාවේ ගන්න. කට්ටිය මාගා ICC නෙම් සියරා ලංකාවේ කම්පැනි තමයි හැදුවේ. මේක හොඳයි නේද සර්? වරදක් නෑ. දැන් අර මේකක් දීලා තියෙන ලංකාවේ කම්පැනි වලට තමයි දීලා තියෙන්නේ. කණ්ඩි මේ කියන කාලේතර මේ දම්පොක්ක සෙක්ෂන් එක. එහෙම සර්. ඔව්
ලංකාවේ කම්පැනිස් වලට තමයි දීලා තියෙන්නේ. ලංකාවේ කම්පැනිස් 4කට දීලා තියෙනවා. මාගානේ සියරා ICC ඒක හොඳයි නේද? ඒතර ලංකා ඉන්න මිනිස්සුන්ට රස්සා ටික හරියට දෙනවනේ. රස්සායනවා සල්ලි ටික ලංකාවේ ඇතුළේ කරකැවෙන්නේ. ඔව් ඒක. අපි ඉස්සරගේ තනිකර